ධර්මයේ දේශනා කරන ලෞතර බුදුරජාණන් වහන්සේ අපට එක දවසක් පැහැදිලි කරන්නට යෙදුණා මේ ලෝකේ තියෙනවා ඊටාම දුර්ලභ කාරණාවන් කිහිපයක්. මේ පිළිබඳව බුදුහාමුදුරුව අපට දේශනා කරනවා දුර්ලභංච manussත්තං බුද්ධෝත්පාදෝච දුර්ලභෝ දුර්ලභා කන සම්පත්තේ සද්ධම්මෝ පරම දුර්ලභෝ කියලා. මේ ගාථාවෙන් බුදුහාමුදුරුව අපට මුලින්ම පැහැදිලි කරනවා දුර්ලභංච manussත්තං මේ මනුස්ස ජීවිතය ලැබීම කියලා කියන්නේ මේ ලෝකේ ඊටාම දුර්ලභ වුණ කාරණාවක්. අද දවස වෙනකොට දුර්ලභ මනුස්ස ජීවිතය අපි හැම දෙනාම ලබලා තියෙනවා. හැබැයි පින්වත්නි සමහර වෙලාවට කෙනෙකුට හිතෙනවා මේ මනුස්ස ජීවිතේ ලැබීම ඊටාම සුව පහසු දෙයක් විදිහට. දුර්ලභ දෙයක් වශයෙන් නොදැනෙන පිරිසකුත් ඉන්නවා. එහෙමනම් පින්වත්නි ඒකට හේතුව තමයි අපි නිතරම අපේ ඇහැට දකින්න ලැබෙනවා. නිතරම දරුවන් උපදිනවා. ඒ වගේම තමයි ඉපදලා ඉන්න පිරිස වැඩෙනවා. ඒ වගේම වයසට යනවා. ඒ වගේම මේ පිරිස නැවත මරණයටපත් වෙනවා. ඒ වගේම තමයි නැවත දරුවන් උපදිනවා. ඒ දරුවන් නැවත වැඩෙනවා, වයසට යනවා, මිය පරලොව යනවා. මේ වගේ ක්‍රියාවලියක් අපිට දකින්න තියෙනවා. මේක දකින නිසා අපි කොමක්ද හිතන්නේ මේක සාමාන්‍ය දෙයක්. ඒ කියන්නේ හැමෝම උපදිනව නැවත මිය යනවා. මේක සාමාන්‍ය දෙයක් විදිහට අපිට හිතෙන්න කල්පනා වෙන්න පුළුවන්. හැබැයි බුදුහාමුදුරෝ දේශනා කරන මේක දුර්ලභ කාරණාවක් විදිහට. අපි හිතන්නට කල්පනා කරන්නට යෙදෙන්නට ඕනේ පින්වත්නි මේ ලෝකයට ඉපදුන හැම කෙනාම දුර්ලභ වශයෙන් මේ මනුස්ස ජීවිතය ලැබුවා නම් මේ සත්වයන් මරණයෙන් පස්සෙත් නැවත මනුස්ස ජීවිතයක් කරා යනවද කියලා ඔබ ටිකක් විමර්ශනය කරනවා නම් හිතනවා නම් කල්පනා කරනවා නම් අපට පැහැදිලි වෙන කාරණා කිහිපයක් තියෙනවා. සමහර වෙලාවට මේ ලෝකයෙන් යන පෙරස පෙන්වත් ඊළඟ ජීවිතයේ වශයෙන් ලබන්නේ තිරිසංගතාත්ම භාවයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සතර අපායෝත්පත්තියකට වැටෙනවා වෙන්න පුළුවන්. ඒක තමයි පෙන්වන්නේ බොහෝ බහුතරයක් සත්වයන්ගේ අවසානම තීරණයේ බවට පත් වෙන්නේ. හැබැයි ඊළඟ මනුස්ස ජීවිතයක් මේ ජීවිතෙන් පස්සේ ලබන්න ඊටාම සුළු පිරිසක්. අපට උනත් පැහැදිලි වෙනවා මේක පෙන්වන්නේ විශේෂ කාරණාවක් නෙමෙයි. ඔබ හිතන්න ඔබ දන්න කියන ඥාති හිතවත් බොහෝ පිරිසක් මිය පරලොව ගියාට පස්සේ සමහර වෙලාවට අපට දකින්න ලැබෙනවා මේ ගෙවල් දොරවල් වල කිසිම කෙනෙකුට ඉන්න බැරි ස්වභාවයන් පවා පත් වෙලා තියෙනවා නේද? එතකොට ඒ වගේ ස්වභාවයන්ට පත් වෙලා සමහර අය ගෙවල් දොරවල් විකුණලා දාලා මේ ආදී නොඑක් වශයෙන් ඒ ඉඩකඩම් වලින් පවා අයින් වෙලා යනවා. ඒ මොකද ඒ නිවසේ ඉන්න බැරි ස්වභාවයකට පත් වෙනවා. ඒ ගෙදර හිටපු කෙනා මිය පරලොව යෑමත් සමග. එතකොට අපට පැහැදිලි වෙනවා එහෙමනම් මේ ඉපදීම මිය යෑම සිදු වුණාට ඊළඟ භවය නිත්‍ය වශයෙන්ම මනුස්ස භවයක් ලබනවා කියලා කියන්නේ තාම අපහසු දෙයක්. බුදුහාමුදුරුවෝ මේ මනුස්ස ජීවිතයේ දුර්ලභ බව එක දවසක් අපට පැහැදිලි කරනවා කන කැස් බෑවා වියසිදුරෙන් අහස බලනවා වගේ තරමටම මේ මනුස්ස ජීවිතේ දුර්ලභයි ලබන එක කියලා. කන කැස් බෑව කියලා කියන්නේ පින්වත්නි එක ඇහැක් පමණයි පෙනෙන්නේ මහා සමුද්‍රයේ හිම නැත්තම් මහා මුහුද ඇසුරු කරගෙන තමයි එයා ජීවත් වෙන්නේ. එතකොට මේ සත්වයාට බිය දණ්ඩක් හම්බ වෙනවා. බිය දණ්ඩ කියලා කියන්නේ ගොවිතැන්පත් කටයුතු කරන පිරිස දන්නවා. ඒ වගේ මණික් පිරිසක් දන්නවා. ඒ ගවයන්ගේ සීසෑම සඳහා ඒ ගවයන් සම්බන්ධ කර ගැනීම සඳහා තමයි මේ විය ගහ උපයෝගී කරගන්නේ. ඒ වගේම තමයි මේ විය ගහේ එක සිදුරක් කැඩුනහම බිඳුනහම විනාශ වුනහම නැවත ප්‍රයෝජනෙට ගන්න බැරි නිසා ඒක එතනින් අයින් කරලා දානවා. අන්න ඒ වගේ අයින් කරලා දාන විය දණ්ඩක් ජලයේ තියෙන තැනකට වැටුනොත් ඒක ගසාගෙන ගිහිල්ලා කෙමෙන් කොහොම හරි තාම පහසුවෙන් මහ මුහුද කරා ගියොත් අන්නේ මහ මුහුදට ගියා වූ විය දණ්ඩ අර එකම හොඳ සිදුරක් තියෙනවා
ඒකම තියෙන හොඳ සිදුර ඇතුලෙන් අර එක ඇහැක් පෙනෙන කන කැස් බෑවා උඩට එන වෙලාවට හරියටම එයාට අර බිය සිදුරේ ඇතුලෙන් අහස බැලීමට අවස්ථාවක් උදා වෙනවා. බුදුහාමුදුරෝ දේශනා කරන අන්න ඒ වගේ තමයි මේ මනුස්ස ජීවිතයක් ලැබීමක් කියලා. එහෙමනම් පින්වත්නි අපිට පැහැදිලි වෙනවා මේ මනුස්ස ජීවිතේ ලබනවා කියලා කියන්නේ කොයිතරම් දුර්ලභ වූ කාරණාවක්ද කියලා. ඊළඟට බුදුහාමුදුරෝ දේශනා කරනවා දුර්ලභංච manussත්තං බුද්ධෝත්පාදෝච දුර්ලභෝ. ඊළඟට පැහැදිලි කරන්නේ බුදුරජාණන් වහන්සේගේ උත්පත්තිය දුර්ලභයි. පින්වත්නි ලෞතුරා බුදු කෙනෙක් මේ ලෝකේ පහළ වෙන්නේ Taman පාරමී ධර්මයන් සම්පූර්ණ කරලා. අපේ ධර්මයේ සඳහන් වෙනවා ලෞතුරා බුදුරජාණන් වහන්සේ කොයිතරම් ප්‍රමාණයක් කාලයක් මේ සසර සැරිසරුවද කියලා සාරා සංකේය කල්පලක්ෂයක් පාරමී ධර්මයන් සම්පූර්ණ කරලා තමයි මේ ධර්මය අවබෝධ කරගන්නේ. එහෙමනම් මේ කාලය පින්වත්නි අපිට සංඛ්‍යාවක් වශයෙන් ලියන්න කියලා කිව්වොත් අපි ඊටාම පහසුවටපත් වෙනවා. ඒ වගේම මේ කාරණාව අපිට විස්තර කරලා කියන්න කිව්වත් අපි ඊටාම පහසුවටපත් වෙනවා. එහෙමනම් ඒසා දීර්ඝ කාලයක් පාරමී ධර්මයන් සම්පූර්ණ කරලා පාරමී ධර්මයන්ගේ පරිපූර්ණත්වය නිසා තමයි ලෞතර බුදු බවට පත් වෙන්නේ. එහෙමනම් ඒක පින්වත්නි එක ආත්ම භාවයක් දෙකක් තුනක් හතරක් පහක් වගේ කෙටි කාලයක් නෙමෙයි. එහෙමනම් ඒසා දීර්ඝ කාලයක පාරමී ධර්මයන්ගේ සම්පූර්ණ වීමෙන් තමයි බුදු බවට පත් වෙන්නේ. නම් බුදුහාමුදුරේ දේශනා කරනවා මේ ලෞතර බුදු බවට පත් වෙනවා කියන කාරණාවත් මේ ලෝකේ දුර්ලභ කාරණාවක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කන සම්පatti එහෙම නැත්නම් ෂණ සම්පත්තිය කියන එකත් ඊටාම දුර්ලභයි කියලා. ෂණ සම්පත්තිය කියලා කියන්නේ පින්වත්නි ඉපදෙනකොටම යම් කෙනෙකුගේ කන් දෙක ඇහෙනවනම් ඒ වගේම ඇස් දෙක පේන්න තියෙනවනම් ඒ වගේම තමයි Tamanගේ ශරීරය නිවැරදිව පිහිටලා තියෙනවනම් ඒ වගේම Tamanගේ ශරීරය හරි ආකාරයෙන් කටයුතු කරගන්න පුළුවන් හැකියාව තියෙනවනම් ඒකට කියනවා පින්වත්නි ෂණ සම්පත්තිය කියලා. අපි දන්නවා සමහර වෙලාවට උත්පත්තිය ලැබනකොටම සමහර පිරිස Tamanගේ ඇස් දෙක පේන්නේ නැතිව උත්පත්තිය ලැබෙන අවස්ථා ඕන තරම් තියෙනවා. ඒ වගේම තමයි Tamanගේ කන් දෙක ඇහෙන්නේ නැතුව උත්පත්තිය ලැබෙන පිරිස ඕන තරම් ඉන්නවා. ඒ වගේම තමයි ඉපදෙනකොටම Tamanගේ පාද දෙක අහිමි වෙලා උත්පත්තිය ලැබෙන පිරිස ඉන්නවා. Tamanගේ අත් දෙක අහිමි වෙලා උත්පත්තිය ලැබෙන පිරිස ඉන්නවා. හැබැයි මේ කරුණු කාරණාවන් කිසිම දෙයක් නැතිව හරියට ශරීරය ඉන්ද්‍රියන් පිහිටලා නිවැරදිව සකස් වෙලා යම් කෙනෙක් උත්පත්තිය ලැබෙනවා නම් බුදුහාමුදුරෝ දේශනා කරනවා මේක ෂණ සම්පත්තිය කියලා. මේ ෂණ සම්පත්තියත් පින්වත්නි බුදුහාමුදුරෝ දේශනා කරන් ඊටාම දුර්ලභ කාරණාවක් විදිහට. අවසානම කාරණා විදිහට පැහැදිලි කරන්නේ සද්ධම්මෝ පරම දුර්ලභෝ. මේ සද්ධර්ම ශ්‍රවණය කරන්න ලැබෙනවා කියලා කියන්නේ පින්වත් ඊටාම දුර්ලභ කාරණාවක් විදිහට තමයි බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන්න යෙදෙන්නේ. එහෙමනම් පින්වත්නි මේ සද්ධර්ම ශ්‍රවණය කියලා කියන්නේ අපි හිතන ඊටාම සුළු දෙයක් කියලා. හැබැයි පින්වත්නි ඔබ හිතන්න ඔබ අද සම්‍යක් දෘෂ්ටික දෙමව්පියන් දාව උත්පත්තිය ලැබපු නිසා තමයි මේ විදිහට මේ පින්කම් කරන්න හැකියාවක් ඇති වුනේ. ඔබ සමහර වෙලාවට මිත්‍යා දෘෂ්ටික අදහස් ගත්ත දෙමව්පියන් දාව උත්පත්තියක් ලැබලා තිබුණා නම් ඔබට මේ ලෝකේ කොයිතරම් ධර්මයේ තිබුණත් එකම බණපදයක්වත් අහන්න නොලැබී යන්න තිබුණා. ඒකට හේතුව තමයි පින්වත්නි අපි උත්පත්තිය ලැබනකොටම අපේ දෘෂ්ටිය වැරදි දෘෂ්ටියකින් තමයි අපිට හැම දෙයක්ම පුංචි කාලේ ඉඳලා උගන්වන්නේ වගේම පැහැදිලි කරන්නේ අපට තේරුම් කරලා දෙන්නේ. එහෙමනම් අද දවසේදී ඔබ හැම දෙනාම සද්ධර්මයේ ශ්‍රවණය කිරීමේ ඊටාම මේ මාහගි කාර්ය ඔබගේ ජීවිතයෙන් සිදු කරගන්න තරමටම ඔබගේ ජීවිතය තුළ දුර්ලභ වූ කාරණාව ඇති කරගන්න පුළුවන්කමක් යෙදුණා.